වෘත්තය ඇතුළත තියෙන්නේ කතිර ලකුණ. වෘත්තයෙන් පිටත තියෙන්නේ හරි ලකුණ. වෘත්තය මත තියෙන්නේ තිත් ලකුණ. ඒ කියන්නේ වෘත්තයෙන් ඇතුළත කොටස කතිර ලකුණත් වෘත්තයෙන් පිටත කොටස හරි ලකුණත් වෘත්තය මත තියෙන්නේ තිත් ලකුණත් වේ. ඒ අනුව අපි ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක් වන ක්‍රියාකාරකම් 1 සඳහා යමු වෙමු. වෘත්තය ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය ඇතුළත තියෙන අක්ෂර මොනවාද බලමු. A, P, O. A, P, O වෘත්තය ඇතුළත පිහිටීම් ඇති අක්ෂර වේ. වෘත්තය මත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තය මත පිහිටීම් ඇති අක්ෂර මොනවාද බලමු. B, X, E, L. B, X, E, L වෘත්තය මත පිහිටීම් දක්වා ඇති අක්ෂර වෙනවා. වෘත්තයට පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තයෙන් පිට තියෙන්නේ මොකක්ද බලමු. වෘත්තයෙන් පිටත තියෙන්නේ K අක්ෂරය. එනම් වෘත්තයෙන් පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂරය K වෙනවා.